රයිට්. මේ දවස්වල මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩක් කතා බහක් යන නිසා මම හිතුවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට පොඩි අයිඩියා එකක් කියන්න. ඇත්තටම මේ රටක අධ්‍යාපන ක්‍රමවේද මගින් ශිෂ්‍යයාගේ මානසිකත්වයට වගේම රටක ආර්ථිකයට මේ කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද මේ ක්‍රමවේද වලට කියන එක. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ ලංකාවේ এডুকেෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ ප්‍රොසෙස් එක ගත්තොත් අපිට තියෙනවා ශිෂ්‍යත්වයේ O level තියෙනවා, A level තියෙනවා, ඊට පස්සේ යුනිවර්සිටි යනවා. ඒත් ලංකාවේ සාමාන්‍යයෙන් ලක්ෂ 3.5කට ආසන්න ප්‍රමාණයක් O level විභාගෙට වාඩි වෙනවා. මෙතනින් 65% වගේ O level පාස් වෙනවා. ඉතුරු 35 වගේ සෙට් එක මොකද වෙන්නේ? O level ඩවුන් වෙනවා. ඊට පස්සේ මෙතනින් තව සෙට් එකක් යනවා A level වලට. සාමාන්‍යයෙන් අවුරුද්දට මේ ඔක්කොම එකතු වුණාන් පස්සේ එතනත් ලක්ෂ 3.5 වගේ ප්‍රමාණයක් මොකද්ද කරන්නේ? A level වලට ඉඳ ගන්නවා විභාගෙට. මෙන්න මෙතන පොඩි ක්‍රිටිකල් පොයින්ට් එකක් වෙනවා. මොකද්ද? හරියට බැලුවොත් ලංකාවේ A level වලට ඉඳ ගන්න සෙට් එකෙන් භාගයක් A level fail. ඒතර පාස් වෙන 50-55 වගේ ප්‍රමාණයක් ඉතුරු 45 වගේම A level ඩවුන් වෙනවා. ඒකත් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපිට අග් ගාලා ගියොත් එහෙම ස්ටේට් යුනිවර්සිටි වලට. දැන් මෙතන ඉන්නවනේ 50% පාස් වෙලා. ඒ කියන්නේ ලක්ෂ එකමාරක් වගේ ඉන්න. මෙතනින් 35,000ක් වගේ ප්‍රමාණයක් තමයි ස්ටේට් යුනිවර්සිටිස් වලට යන්නේ. ඊටු ටික ප්‍රයිවට් යුනිවර්සිටිස් යනවා. NUQ කරන්න පුළුවන්, ඩිප්ලෝමා මොකක් කරද කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන අපි බලන්න ඕනේ මොකද්ද? ස්ටේට් යුනිවර්සිටි ගියපු කෙනෙක් හරියටම අවුරුදු 20න් යුනිවර්සිටි එකට ගියත් අවුරුදු 25ක් 26ක් යනවා යුනිවර්සිටි එකෙන් එළියට යද්දි. හරිද? ඔයාලා හිතලා බලන්න අපේ ලේබර් වෝස් එකේදී හොඳ එනර්ජිටික් කාලයක් තමයි අපි දුමුකෝ අවුරුදු 25ත් 50ත් අතර කියලා හිතන්නකෝ. ඉතින් 50ට යද්දි පොඩ්ඩක් අමාරුනේ. හැබැයි 25 ඉඳන් 30 35 40 යන හොඳ කාලයක්. ඉතින් බලන්න ඉතින් අවුරුදු 25ක්ම අපි මොකද කරන්නේ? ඉගෙන ගන්නවා. එතනිනුත් 25කින් තව 10ක් 15ක් වගේ තමයි හොඳට වැඩ කරන්න පුළුවන්. ඊටු ටික ආයෙ නිකන් ෂේප් එකේ යන්න තමයි පුළුවන්. ඒතොර හිතලා බලන්න අපි අධ්‍යාපනයේ කොච්චර කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවද? ඊටු දේවල් ගැන නොසලකා. වැදගත් හොඳේ අධ්‍යාපනයේ වැදගත්. ඒ වුණාට කාල සීමාවේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා මම හිතන්නේ වඩා අයිඩෙන්ටිෆයි වෙන්නේ නැති. ඒක එකක්. ඒක කොහොමද තියමු පැත්තකින්. ඊට පස්සේ අපි දැන් මේ අරයන් මෙතන මේ අධ්‍යාපනයේ කරගත්තේ නැති සෙට් එකක් කියනවා අපි. ඒ කියන්නේ කවුද මේ? ලංකාවේ ඉන්න ලේබර් පෝස්ට් එක. ස්කිල්ෆුල් ලේබර් පෝස්ට් එක තමයි මේ ඉන්නේ. කියන්නේ O level වලින් සෙට් එකක් එනවා. A level වලින් සෙට් එකක් එනවා. A level කරලා ඉවර වෙලා C2 S1 S3 තියෙන කට්ටියත් ගොඩක් දුරට තියෙන ආර්ථිකමේ බලපෑමත් එක්ක ඒගොල්ලොත් මේ ස්කිල්ෆුල් ලේබර් කියන පැත්තට හේතු වෙන්නේ. හැබැයි ඇත්තටම ලංකාවේ මේකට ප්‍රොෆෙෂනල් විදිහට වැඩපිළිවෙලක් තියෙනවද? තියෙනවා. NUQ වගේ දේවල් තියෙනවා. හැබැයි ඒක ක්‍රමවේදේ හරිද? ඒ කාල සීමාව හරිද? වයස් සීමාව හරිද? මේව නැවත හිතා බලන්න ඕනේ නැති කාරණාද? අනිවාර්යෙන් හිතලා බලන්න ඕනේ. ඇයි? අපේ අධ්‍යාපන ක්‍රමවේදේ ළමයාගේ තියෙන හැකියාව, දැනුම් ප්‍රමාණය හරියට අවබෝධ කරගත්තොත් අපිට මුලින්ම ළමයෙක්ව ගොඩනගාගෙන එන්න පුළුවන්. right? ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් විදියට දෙයක් ගන්න. ප්‍රොෆෙෂනල් විදියට නැත්නම් වෘත්තීයමය විදියට මේසන් බාස් කෙනෙක් වෙන්න. වෘත්තීයමය විදියට වඩු බාසුන් කෙනෙක් වෙන්න අපිට ළමයාව හදන්න පුළුවන්. right? ඒ ප්‍රොෆෙෂනල් විදියට මේක හදාගෙන ඒමෙන්න සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අර ગેප් එක සෝෂල්ලිටි එක මේන්ටේන් කරන ગેප් එක හැම වෙලෙම අඩු වෙනවා රටක තියෙන. දැන් වෙන රටවල් මම නම් කියන්න දුව කියන්නම්. වෙන රටක් ගත්තොත් එහෙම බාසුන් කෙනෙකුයි ડોක්ටර් කෙනෙකුයි අතර ඒගොල්ලෝ මේ තත්ත්වය මනින්නේ නැහැ. මොකෙන්ද ජොබ් එකේ. ඒ හැමෝටම සමතන දෙනවා. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්. right? තව කෙනෙක් පස්සේ ගිහිල්ලා අත්වල දිලා නෙමෙයි බාස් කෙනෙක් වෙලා තියෙන. ඒගොල්ලෝ ඒක ඉගෙනගෙන තියෙනවා. ස්කිල් කරලා දිනවා, ට්‍රේන් කරලා අලුත් මැෂින් උපයෝගී කරගෙන හොඳ වැඩක් කරලා තියෙනවා. right? අන්න ඒ ක්‍රමවේදේ රටක අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක එන්න ඕනේ. එතකොට තමයි මොකද්ද මේ ස්කිල්ෆුල් ප්‍රොෆෙෂනල් ලේබර්ස් රටකට දායකත්වය වෙන්නේ. එතකොට එකක් සෝෂල්ටි එක මේන්ටේන් වෙලා හැමෝම මේ දේවල් බය නැතුව කරන්න පෙළඹෙනවා. ඊට අමතරව රටේ ආර්ථිකයට මේක කෙලින්ම බලපෑමක් සිද්ධ කරනවා. හයි බුද්ධිමත් ස්කිල්ෆුල් ලේබර්ස් තමයි අපිට ඉන්නේ එතකොට. right? එතකොට තියෙන වාසිය මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ හරියට ඒගොල්ලන්ගේ බැංකු වලින්
මුදල් ගනුදෙනු සිද්ධ කරලා ඒවා හරියට මේන්ටේන් කරලා රටේ ආර්ථිකයට නිස්යානුකූල විදිහට ඒගොල්ලෝ බලපෑමක් සිද්ධ කරනවා. රයිට් එදිනෙදා කියන්නේ එදා වේල හොයාගන්න මේගොල්ලෝ වැඩ ගන්න. මොකද්ද? ඉදිරියට ප්‍රොෆෙෂනල් විදිහට වැඩේ කරගෙන යන්න තමයි ඒගොල්ලෝ try එක දෙන්නේ. රයිට් ඒ කියන්නේ රටකට අධ්‍යාපනයේ වැදගත්. ඒ අධ්‍යාපනය නිසි ක්‍රමවේදයකින් පැමිණීම ඉතාමත් වැදගත්.